එලෝ හැමෝටම. ඉතින් අද අපි ඉගෙන ගන්න යන්නේ මොකක්ද මේ එජයිල් නැත්තම් මොකක්ද මේ ස්ක්‍රම් කියන ෆ්‍රේම්වර්ක් එක නැත්තම් එජයිල් කියන මෙතොඩොලොජි එක මොකක්ද කියන එක තමයි අද අපි ඉගෙන ගන්න යන්නේ. ඇත්තරම මේ එජයිල් කියන මෙතොඩොලොජි එක වා සොෆ්ට්වෙයාර් ඩෙවලොපර් කෙනෙක් හෝ වේවා QA එන්ජිනියර් කෙනෙක් හෝ වේවා සොෆ්ට්වෙයාර් ඉන්ඩස්ට්‍රීකේදී IT ඉන්ඩස්ට්‍රීකේදී ඇත්තටම මේක මාර විදිහට වැදගත් වෙන දෙයක්. ඔයාට දැනට ඔයා ඩෙවලොපර් කෙනෙක් හෝ සොෆ්ට්වෙයාර් ඉන්ජිනියර් කෙනෙක් හෝ වෙනත් මොකක් හරි රෝල් එකක් කරන කෙනෙක් නම් ඔයා දන්නවා මේ ජල් කියන එක කොහොමද ඉන්ඩස්ට්‍රි එක ඇතුළේ යූස් වෙන්නේ කියන එක. හරි. මේක මේ සෙෂන් එක අද ඇත්තටම කරන්නේ අපි අන්ඩර්ග්‍රැජුවේට් ළමයිලට එහෙම නැත්නම් ඉන්ටර්න් කරන අයට. එතකොට අන්ඩර්ග්‍රැජුවේට්ස්ලා බලන් ඉන්නවා ඉන්ටර්න් එක කරේ. එතකොට එයාට මේ දැනුම කලින්ම ලබා ගත්තට පස්සේ එයාට පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැතුව වැඩ ටික කරගෙන යන්න. ඒත් එක්කම ඉන්ටර්න් කෙනෙක් නම් ඉන්ටර්න් කරන කෙනාට තව ටිකක් එයාගේ දැනුම වර්ධනය කරගන්න පුළුවන් මේ වීඩියෝ එකේ. හරි. අපි බලමු අද අපි මොකක්ද ඉගෙන ගන්න යන්නේ මේ එජයිල් නැත්නම් ස්ක්‍රම් කියන එකෙන් මොකක්ද අපි අද ඉගෙන ගන්න යන්නේ. මේක තමයි අපි පළවෙනි සෙෂන් එක කරන. හරි. ඉතින් අද අපි ඉගෙන ගන්න යන්නේ පළවෙනි එක තමයි එජයිල් and ස්ක්‍රම්. මොකක්ද මේ එජයිල් කියන්නේ? මොකක්ද මේ ස්ක්‍රම් කියන්නේ? කියන එක මොකක්ද මේ කියන එක තමයි අපි පළවෙනි පොයින්ට් එක. අපි දෙවෙනි පොයින්ට් එක ceremonies the 5 ceremonies. සෙරමනි පහක් තියෙනවා. මොනවද මේ 5 ceremonies කියලා එක තමයි දෙවෙනි පොයින්ට් එක. තුන්වෙනි එක ස්ටෝරි පොයින්ට්ස්. මොනවද මේ ස්ටෝරි පොයින්ට්ස් කියන්නේ? කොහොමද අපි මේවා යූස් කරන්න කියන එක. හතරවෙනි පොයින්ට් එක quarter and physical year. එතකොට මොකද්ද මේ quarter and physical year කියන එක? ඔයාලට පේනවද යන්නේ පොඩි description එකක් දාලා තියෙනවා. ඒත් එක්කම අපි පස්වෙනි පොයින්ට් එකේදී බලනවා මේ සේරම එකතු කරලා කොහොමද මේ වැඩේ වෙන්නේ කියන එක. හරි. අපි ඊළඟට බලමු කොහොමද ඇත්තටම මොනවද මේ එජයිල් සෙරමනිස් කියන්නේ කියන එක. හරි. එජයිල් සෙරමනිස් නැත්තම් අපි කියනවා ස්ක්‍රම් ඉවෙන්ට්ස් කියලා. මේවා ඇත්තටම ස්ට්‍රක්චර්ඩ් වෙච්ච රිකරින් මීටින්ග්ස්. ඒ කියන්නේ මේක ස්ට්‍රක්චර් වෙලා තියෙන නැවත නැවත සිදුවන මීටින්ග්ස් වලට තමයි මේ එජයිල් සෙරමනිස් නැත්තම් ස්ක්‍රම් ඉවෙන්ට්ස් කියලා අපි හඳුන්වන්නේ. හරිද? එතකොට මේ ඉවෙන්ට්ස් නැත්තම් මේ එජයිල් සෙරමනි ඩිසයින් කරලා තියෙන ළමයි three things support කරන්නේ. ඒ කියන්නේ තුන් දේවල් වලට support කරනවා. ඔයාලට පේනවා ඇති point තුනක් collaboration, transparency and continuous improvement කියන තුන. ඒතර මොකක්ද මේ collaboration කියන්නේ? Everyone works together. ඔයාලට පේනවා ඇති මේ collaboration එකේදී හැමෝම එකට වැඩ කරනවා. හරිද? තනියෙන් නෙමෙයි හැමෝම එකට වැඩ කරනවා. ඒතර transparency. ඒතර මේ කරුණේදී progress එක සහ ප්‍රශ්න problem are visible to all. ඒ කියන්නේ මොකක් හරි ඔයාගේ දැන් කරන progress එක ඒත් එක්ක මොකද ප්‍රශ්නයක් තියෙනවා හැමෝටම මේක visible වෙනවා. හරිද? ඊළඟ එක තමයි the team gets little better each cycle. ඒ කියන්නේ ළමයි continuous improvement එකේදී වෙන්නේ අපි මේ cycle එකේ වැඩ කරලා ඊළඟ cycle එකට යද්දී team එක තව ටිකක් හොඳ වෙනවා. ඒ කියන්නේ දේවල් තව ටිකක් ග්‍රහණය කරගෙන ටුක්ටක් හොඳ වෙනවා කියන්නේ ඊළඟ සයිකල් එකට යද්දි. ඒ කරුණු තුන තමයි මේ එජයිල් සෙරමනි එක පාදක කරගෙන තියෙන්නේ. හරි. අපි බලමු මොනවද මේ 5 ස්ක්‍රම් සෙරමනිස් කියන එක. හරි. පළවෙනි එක තමයි ස්ප්‍රින්ට් ප්ලෑනින් කියන එක. ඒතර මේ ස්ප්‍රින්ට් ප්ලෑනින් එකේදී ඔයාලට පේනවා ඇති පොඩි කරුණක් මම දාලා තියෙනවා. decide what to build and how. අපි මේකේ ස්ප්‍රින්ට් ප්ලෑනින් එකේදී අපි තීරණය කරනවා මොකක්ද අපි බිල්ඩ් කරන්නේ. කොහොමද මේක අපි කරන්න කියන එක අපි ප්ලෑන් කරන්නේ මේ ස්ප්‍රින්ට් ප්ලෑනින් එකේදී. දෙවෙනි පොයින්ට් එක තමයි ඩේලි ස්ටෑන්ඩ් අප්. මේක ළමයි මිනිත්තු 15 පොඩි මීටින් එකක්. හරිද? මිනිත්තු 15 ඩේලි හැමදාම මිනිත්තු 15 පොඩි මීටින් එකක් තියෙනවා. අපි ඉගෙන ඉස්සරහට කතා කරමු මොකක්ද මේකෙන් වෙන්නේ කියන එක. මෙහෙම පොයින්ට් එකක්. තුන්වෙනි පොයින්ට් එක තමයි ස්ප්‍රින්ට් රිවිව් කියන එක. ස්ප්‍රින්ට් රිවිව් එකේදී වෙන්නේ ළමයි අපි ඩෙවලොප් කරපු ෆීචර් එක
ඩිමෝ කරලා පෙන්නනවා නැත්නම් ප්‍රසන්ට් කරලා පෙන්නනවා ස්ටේක් හෝල්ඩර්ස්ලාට එහෙම නැත්නම් ප්‍රොජෙක්ට් ඕනර්ස්ලාට. මොකක්ද අපි හැදුවේ? මෙන්න මෙහෙමයි මේක වැඩ කරන්නේ කියන එක අපි ඩිමෝ කරලා පෙන්නනවා නැත්නම් ප්‍රසන්ට් කරලා පෙන්නනවා ස්ටේක් හෝල්ඩර්ස්ලාට. හරිද? හතරවෙනි පොයින්ට් එක ස්ප්‍රින්ට් රෙට්‍රෝස්පෙක්ටිව්. මේක සාමාන්‍ය අපි කියන්නේ ස්ප්‍රින්ට් රෙට්‍රෝ එක කියලා. එතකොට මේකෙදි අපි මොකක්ද කරන්නේ? අපි මොනවද හොඳට කරේ? හරිද? අපිට තා මොනවද අපිට ඉම්ප්‍රූව් වෙන්න ඕනේ දේවල් මොනවද? මොනවාරි අපේ ඇක්ෂන් අයිටම් එකක් ගන්න ඕන නම් මොනවද අපි ගන්න ඕනේ? අන්න ඒ දේවල් කතා කරන මීටින් එකක් තමයි ස්ප්‍රින්ට් රෙට්‍රෝ එක කියලා අපි කියන්නේ. ඊළඟ පොයින්ට් 5 වෙන්නේ බෑක්ලොග් ගෲමින්. මේක සාමාන්‍ය බෑක්ලොග් රිෆයින්මන්ට් කියලා කියනවා. අපි සමහරවල් කතා කරන්නේ බෑක්ලොග් ගෲම් කරනවා කියන එක. මේකෙදි කරන්නේ අපි කොහොමද අපේ ඉස්සරහා තියෙන ටාස්ක් ප්ලෑන් කරගන්නේ කියන එක. ඒවට ස්ලෑහස්ති වෙන්නේ කියන එක තමයි අපි මේකෙන් කරන්නේ. හරි. අපි ඊළඟට බලමු මේ එක පොයින්ට් ගැන සවිස්තරාත්මකව කොහොමද මොනවද මේ වගේ ඇත්තටම වෙන්නේ කියන එක. හරි. අපි ඊළඟට පටන් ගමු ස්ප්‍රින්ට් ප්ලෑනින් වලින්. මොකද්ද මේ ස්ප්‍රින්ට් ප්ලෑනින් කියන්නේ? ඔයාලට පේනවා ඇති මේක කවද්ද මේක වෙන්නේ? At the very beginning of a new sprint. ස්ප්‍රින්ට් එක පටන් ගන්න කලින් තමයි මේ ස්ප්‍රින්ට් ප්ලෑන් එක අපි කරන්නේ. ළමයි ඔයාලා දන්නවා සාමාන්‍යයෙන් ඉන්ඩස්ට්‍රි එකේ ස්ප්‍රින්ට් එකක් කියන ළමයි අපි වැඩ කරන කාල සීමාව. හරිද? ඒ කියන්නේ සාමාන්‍ය ඉන්ඩස්ට්‍රි එකේදී normal ස්ප්‍රින්ට් එකක් සති දෙකක් වගේ තමයි වැඩ කරන්නේ. සති දෙකක් කියන්නේ ළමයි වැඩ කරන්නේ සෙන්සුරාදා ඉරද නැතුව සාමාන්‍යයෙන් දවස් 10ක්නේ. එතකොට මේ ස්ප්‍රින්ට් එකක් සාමාන්‍යයෙන් 2 weeks තමයි වැටෙන්නේ. ඒකට ස්ප්‍රින්ට් එකක් පටන් ගන්න කලින් මොකද මේ ස්ප්‍රින්ට් එකේනේ අපි වැඩ කරන්නේ. ඒ ස්ප්‍රින්ට් එක පටන් ගන්න කලින් අපි වැඩ ප්ලෑන් කරගන්න ඕනේ. මොනවද අපි මේ ස්ප්‍රින්ට් එක ඇතුලේ ගන්නෙ? මොනවද අපි මේ ස්ප්‍රින්ට් ඇතුලේ කරන්නේ කියන එක. ඒකට තමයි මේ ස්ප්‍රින්ට් ප්ලෑනින් එක කරන්නේ. ඒතර අපි කවද්ද පටන් ගන්නෙ? At the very beginning of new sprint. ස්ප්‍රින්ට් එක පටන් ගන්න කලින්. සාමාන්‍යයෙන් ඔයාලට පේනවා ඇති මම දාලා ඩියුරේෂන් එක max 8 hours කියන එක. මේක ඩිපෙන්ඩ් වෙනවා ළමයි ඇත්තටම ඉතින්. ඒ අපි ප්ලෑන් කරන විදිහ අනුව එක ඩිපෙන්ඩ් වෙනවා ඇත්තටම. ඔයාලට පේනවා usually 2 to 4 hours for 2 week sprint. ඒ කියන්නේ තමයි අපි ස්ප්‍රින්ට් එකක් තෝමල් සති දෙකක් නේ යන්නේ. සති දෙකයි ස්ප්‍රින්ට් එකක්. ඒ වගේ ස්ප්‍රින්ට් එකකදී සාමාන්‍යයෙන් පැය දෙකත් හතරත් අතර තමයි ස්ප්‍රින්ට් ප්ලෑන් එක අපි කරන්නේ. ඒ වගේ ස්ප්‍රින්ට් එකකට. හරි. එතකොට මේක තමයි ස්ප්‍රින්ට් ප්ලෑනින් එකේදී ප්‍රධාන කරුණ වෙන්නේ. The purpose එක කිව්වොත් the team and the product owner decide what will be delivered this sprint and how the work will get done. මේක තමයි අපේ ස්ප්‍රින්ට් ප්ලෑන් එකේ purpose එක. හරි. ඊළඟ එකට අපි යමුලම daily scrum. එතකොට මේ daily scrum එක කියන්නේ මොකක්ද? daily stand up එක නැත්නම් DSU එක. අපි පොඩි තේරුම තමයි DSU කියලා කියන්නේ සාමාන්‍ය daily stand up daily scrum. එතකොට මේක ළමයි ස්ප්‍රින්ට් එක පටන් ගත්තට පස්සේ ස්ප්‍රින්ට් එක කියන්නේ ළමයි හැම වෙලේම මතක තියාගන්න අපි වැඩ කරන කාල සීමාව සති දෙකයි සාමාන්‍ය ඉන්ඩස්ට්‍රි එකේ. එතකොට මේ සති දෙක ඇතුළත අපි පළවෙනි සතිය දවස් 5ක් වැඩ කරනවා, දෙවෙනි සතිය දවස් 5ක් වැඩ කරනවා. එතකොට ස්ප්‍රින්ට් එක ඉවරයි. එහෙම නෙවෙන්නේ සෙන්සර්ද ඉරිදා අපි ගණන් ගන්න නැහැනේ. එතකොට ළමයි මේ සඳුදා ඉඳන් සිකුරාදා වෙනකම් වැඩ කරන හැම දවසකම මිනිත්තු 15ක මේක ඩිපෙන්ඩ් වෙනවා ළමයි. සමහරවිට මිනිත්තු 15 සමහරවිට මේක ඇදෙනවා මිනිත්තු 20 30 40 එහෙම සමහරවිට ඇදෙන අවස්ථා තියෙනවා. සාමාන්‍යයෙන් ස්ටෑන්ඩඩ් එක මිනිත්තු 15යි. එතකොට ස්ට්‍රික්ට්ලි ඔයාලට පේනවාද ඩියුරේෂන් එක ස්ට්‍රික්ට්ලි 15 minutes. හරිද? මේකෙදි වෙන්නේ ළමයි මීටින් එකක් ගන්නවා හැමෝම ඒජ් එකට ජොයින් වෙනවා අපේ ටීම් එක හැමෝම ටීම් එකේ සෙට් එකම ජොයින් වෙලා ප්‍රොජෙක්ට් මැනේජර් නැත්නම් සමහර ප්‍රොඩක්ට් ඕනර් නැත්නම් ටීම් එකේ කවුරු හරි අපි තියෙනවා ළමයි බෝඩ් එකක් මම ඔයාලට ඒක පෙන්නන්නම් ජිරා බෝඩ් එක කියලා කියන්නේ හරිද ජිරා බෝඩ් එක එහෙම නැත්නම් ස්ක්‍රම් බෝඩ් එක නැත්නම් හරි ඒකේ තමන්ට ඉසෙන්නලා දෙන ටිකට්ස් තියෙනවා හරිද ඒ ටිකට්ස් එතකොට තමන්ගේ නම තියෙනවා ඒ නම ක්ලික් කරපුවම තමන්ට ඉසෙන්නලා දෙන ටිකට්ස් තියෙනවා එතකොට එයාගේ නම කිව්වහම සාමාන්‍යයෙන් පටන් ගන්න හායි ටීම් කියලා පටන්ගෙන අපි ඊයේ මොනවද කරේ අද මොනවද කරන්නේ සහ මොන හරි බ්ලොකර්ස් තියෙනවද අපි කරන ටාස්ක් එකේ ඔන්න ඔය පොයින්ට් තුනට තමයි අපි කතා කරන්න ඕනේ හරි ඔයා හිතන්න
ඔයා software QA engineer කෙනෙක් හරි. ඔයා ඊයේ ඔයා functional testing එක ඔයා complete කරා සම්පූර්ණ. API එකක් තියෙනවා ඒකේ functional testing ඔයා complete කරා. අද ඔයා කරනවා ඒකේ automation එකද පටන් ගන්නවා. ඒකද අද base project එක ගහලා ඉවර ඒක පටන් ගන්නවා. එතකොට ඔයාට මොහරි blockers තියෙනවා. ඒ blocker මොකක් හරි ඔයාට මෙහෙම වෙන dependent team එකක් එක්ක මේවා සාකච්ඡා කරනවා. හැබැයි මට ඒව contact කරගන්න බැහැ. එහෙම නැත්නම් මොකක් හරි එතමකෝ SR ඊළ නැත්නම් ඔය මේ මොන හරි ඔය AWS එක හරි මොන හරි ප්‍රශ්නයක් තියෙනවා. database එකේ මොන හරි ප්‍රශ්නයක් block වෙලා තියෙනවා. ඔයාලට වැඩේ කරන්නම් බෑ එතනින් එහාට. ඒක fix කරගන්නකම්. නැත්නම් මොකක් හරි සර්විස් එකේ මොකක් හරි අවුලක් තියෙනවා. අන්න ඔයගේ blocker එකක් තියෙනවා. ඔයා ඒක discuss කරන්න ඕනේ. ඒතකොට සාමාන්‍යයෙන් අපි මේ කියන්නේ hi team. So yesterday I was able to complete the functional testing for the ABC API service. So today I'm going to work with the automation work. So basically I have created the base project today and continue my work කියලා ඔයාලට අද අප්ඩේට් එක ඊ අප්ඩේට් එක කියන්න පුළුවන්. ඔයාලට blocker මොන හරි තියෙනවා නම් so I have a blocker. So basically I cannot connect with the database. So I need to fix that කියලා එහෙම හරිය blocker එකක් තියෙනවා. ඔයාලට blocker එක ඔයාලට DSU එකේදී කියන්න පුළුවන්. ඒතොර ඔයාලට මතකද දැන් අපි point 3ක් අපි කතා කරා උඩ මෙන්න මේක. ඔයාලට පේනවා ඇති ළමයි transparency. එතකොට progress and problems are visible to at all. ඔයාලට තුන ළමයි blocker එකක් තිබ්බොත් එහෙම blocker එකක් හරි මොකක් හරි ප්‍රශ්නයක් තිබ්බොත් එහෙම ළමයි මෙන්න මේ meeting එක ඇතුලේ හැමෝම දැනගන්න ඔයා මෙහෙම තැනක හිර වෙලා ඉන්නේ කියලා. ඔයාලට තේරෙනවද? එතකොට ඔයාගේ ටීම් මෙම්බර්ස්ලාට ඔයාලට සපෝට් කරන්න පුළුවන්. එකට එකතු වෙලා වැඩ කරන්න පුළුවන් මේක ෆික්ස් කරගන්න. ඒතර ඔයාලට කොලැබොරේෂන් කියන එක ඒ වෙලාවේ ෆික්ස් වෙනවා. ඒ පොයින්ට් එක සනාථ වෙනවා. ට්‍රාන්ස්පරන්සි එක සනාථ වෙනවා. එතකොට ළමයි මේ දේවල් සම්පූර්ණයෙන් ගොඩ නගාගෙන අපි ඊළඟ ස්ප්‍රින්ට් එක ඉවරලා ඊළඟ ස්ප්‍රින්ට් එකට යද්දී අපි තව ටිකක් හොඳ විදිහට මුණ දෙන්න පුළුවන්. හොඳ බෙටර් විදිහට තමයි ඊළඟ ස්ප්‍රින්ට් එකට යන්නේ. ඒතර කන්ටිනියස් ඉම්ප්‍රූව්මන්ට් මේකත් සනාථ වෙනවා. හරි. එතකොට ඔන්න ඔක තමයි ඩේලි ස්ටෑන්ඩ් අප් එකේදී වෙන්නේ. හරි. ඊළඟ සෙරමනි තුන්වෙනි සෙරමනි එක තමයි ස්ප්‍රින්ට් රිවිව් කියන එක. ඔයාලට මම කලින් කිව්වා ස්ප්‍රින්ට් රිවිව් එකේදී මොකක්ද වෙන්නේ? අපි ඩෙවලොප් කරපු ෆීචර් එකක් හරි රික්වයර්මන්ට් එකක් කරා නැත්නම් software QA engineer කෙනෙක් විදියට වා මොන හරි automation එකක් කරා නම් මොන හරි මේ දෙයක් මොන හරි කරා නම් ඔයාලා මේක ප්‍රසන්ට් කරන්න පුළුවන්. ඔයාලගේ ටීම් එකට සහ ප්‍රොඩක්ට් ඕනර් ඉන්නවනම් ප්‍රොඩක්ට් ඕනර්ත් වෙනවා නැත්නම් බිස්නස් ඇනලිස්ට් වෙනවා නැත්නම් ස්ටේක් හෝල්ඩර්ස්ලා ඉන්නවනම් එයාලා එනවා. එයාලා ප්‍රසන්ට් කරන්න පුළුවන් මේ ස්ප්‍රින්ට් රිවිව් එකේදී. ඒතර බේසිකලි මේක ඉවර ස්ප්‍රින්ට් එක ඉවරනාට පස්සේ තමයි මේක තියෙන්නේ. හැබැයි රෙට්‍රෝ එකට කලින් තමයි තියෙන්නේ. හරිද? මේක ඩියුරේෂන් එක max 4 hours කියලා තියෙන එක ඩිපෙන්ඩ් වෙනවා. ඉතින් ඒ ඩිමෝ කරන කාල සීමාව අතුරුතර මන්ටයි ඩිමෝ කරලා ඉවර වෙනවා නම් ඊළඟට රෙට්‍රෝ එකට යන්න පුළුවන්. කරපු ටිකට් එක ඕපන් කරලා පෙන්නලා මෙන්න මේක තමයි ඔයාට ආපු රික්වයර්මන්ට් එක. දැන් ඩෙවලොපර් කෙනෙක් නම් ආයි ටිකට් එක පෙන්නනවා. මෙන්න මේ සර්විස් එක ඔයාට මෙයාට හදන්න තිබ්බා. මෙන්න මේක තමයි මේක කරන්න තිබ්බේ. ඒතර ඔයාට ඩෙවලොපර් පෙන්නන්න පුළුවන් එයා හදපු සර්විස් එක මොකක්ද. මෙන්න මෙහෙම තමයි ඒක වැඩ කරන්නේ කියන එක. එතකොට ඒ වෙලාවේ ස්ටේක් හෝල්ඩර්ස්ලාට හෝ ප්‍රොඩක්ට් ඕනර්ට ප්‍රශ්න තියෙනවා එයා ඒක අහනවා. හරිද? එතකොට ඒකත් කරලා පෙන්නන්න ඕනේ. එහෙම ඒක ඒ වගේ දෙයක් වෙන්නේ නැත්නම් ඒ වෙලාවේ අපි ඒක ඩිස්කස් කරලා ඒකත් ඉම්ප්ලිමන්ට් කරන්න වෙනවා. එහෙමලු. එතකොට QA කෙනෙක් පැත්තට ආවොත් එහෙම QA මොකද කරන්නේ? QA ඔටෝමේෂන් එකක් කරේ මොහරි කරා නම් එහෙම පෙන්නන්න පුළුවන්. ඒ වෙලාවේ ටිකට් එක පෙන්නලා මෙන්න මේක තමයි රික්වයර්මන්ට් එක. මෙන්න මේ API එක අපි හදලා ඉවරයි. මේකේ ෆන්ක්ෂනල් ටෙස්ටිං අපි කරා. මේක අපි ඔටෝමේට් කරලා මෙන්න මේ අපි රිග්‍රෙෂන් සූට් එක සහ ස්මෝක් සූට් එකක් හදුවා කියලා බලක හදපු කෝඩ් බේස් එක පෙන්වන්න පුළුවන්. සාමාන්‍යයෙන් එහෙම තමයි කරන්නේ. කොට පේනවා ඉතින් focus on the product. Show don't tell. Stakeholders see real working software and react. The output is feedback. පේනවනේ. ඒකයි මේ ස්ප්‍රින්ට් රිවිව් එකක් තියන්නේ. අපිට නිකන් කියලා වැඩක් නැහැ. අපි මෙහෙම ඩෙවලොප් කරා මේක වැඩ කරනවා. එහෙම වැඩක් නැහැ. ඒකයි මේ ස්ප්‍රින්ට් රිවිව් එක තියන්නේ. එතකොට අපි කරොපේ යාට පෙන්වන්න ඕනේ වෙලාවේ. වැඩ කරන විදිය පෙන්වන්න ඕනේ. එතකොට තමයි එයා ඒක බලලා එයාගේ රික්වයර්මන්ට් එක ඇත්තට මෙතන හම්බෙලාද කියන එක එයා තීරණය කරන්නේ එතකොට.
මේක හරි මං හිතමු විදිහට මේක වැඩ කරනවා. ඊට පස්සේ යාට මහර ප්‍රශ්නයක් තියෙනවා මේක මෙහෙම කරොත් මෙහෙම වෙනවද කියන එක සමහරවිට අහයි. එතකොට ආයෙත් කරලා පෙන්වන්න ඕනේ. එහෙම එකක් වැඩ යන හරි. ඕකේ. එයා කරපු එක වැඩේ හරි. එහෙම වුණ නැත්නම් ඒ වෙලාව ඊට පස්සේ අපි ඒකත් වෙනම ටාස්ක් එකක් විතර අරගෙන එක්ක ඩෙවලොප් කරන්න ඕනේ. ඒක ප්ලෑනින් එකේදී අපි සාකච්ඡා කරගන්න ඕනේ. ඒක කන්ටිනියු කරන්න. මේක තමයි මේ ස්ප්‍රින්ට් රිවිව් එකේදී සිම්ප්ලි විදිහට වෙන්නේ. හරි. අපි ඊළඟ සෙරමනි එක බලමු. මේ සෙරමනි 4 ස්ප්‍රින්ට් රෙට්‍රෝ එක. මේක වෙන්නේ අර ස්ප්‍රින්ට් රිවිව් එකෙන් පස්සේ. හරිද? එතකොට මේකෙදි මොකක්ද වෙන්නේ? මේකෙදි අපි කතා කරනවා. මේකෙදි කොටස් තුනක් නේ. මේකේ බෝඩ් එකක් එන්නේ ළමයි. හරිද? මම ඔයාලට ක්වික්ලි පෙන්නන්නම්. බලමු මට ඒක පෙන්වන්න පුළුවන් වේද කියලා මම හිතනවා. ඊසි සාමාන්‍ය මෙන්න මේ වගේ බෝඩ් එකක් ෂෙයා කරනවා ප්‍රොජෙක්ට් මැනේජර්. හරිද? බලමු අපි මේක ඇක්සස් කරන්න පුළුවන්ද කියන එක. හරි ඔයාලට පේනවා ඇති. මෙන්න මේ වගේ බෝඩ් එකක් තමයි ෂෙයා වෙන්නේ. මේක තමයි සාමාන්‍ය රෙට්‍රෝ එකක් කියලා කියන්නේ. හරි? රෙට්‍රෝ බෝඩ් එක කියන්නේ මේක. ඒතකොට මේ වගේ එකක් වට ෂෙයා කරනවා. ඔයාලට පේනවා ඇති. කොහොම හොඳට දෙයක් වුණා නම් මෙන්න මේ සෙක්ෂන් එක අපිට ටයිප් කරන්න පුළුවන්. අපිට තාම මොනවා හරි ඉම්ප්‍රූව් කරගන්න තියෙනවා නම් අපිට මෙන්න මේ සෙක්ෂන් එකට ඇඩ් කරන්න පුළුවන්. එතකොට ඇක්ෂන් අයිටම් තියෙනවා නම් අපිට මොනවද මේ අර ගන්න ඕන ක්‍රියාමාර්ග හරි මොනවද කරන්න ඕන කියන දේවල් අපිට මේ ඇක්ෂන් අයිටම් එකට ඇඩ් කරන්න පුළුවන්. එතකොට ළමයි අපි ස්ප්‍රින්ට් එකක් අපි වැඩ කරනවා. එතකොට මේ ස්ප්‍රින්ට් එක ඇතුලේ අපිට මොනවද හොඳට කරගන්න පුළුවන් උනේ කොහොම මොනවද හොඳ විදිහට සිද්ධ උනේ කියන දේවල් අපිට මොනවද තව ඉම්ප්‍රූව් කරගන්න ඕනේ කියන දේවල් සහ අපිට ගන්න ඕන ඇක්ෂන් අයිටම්ස් මොනවද ඒවා ක්‍රියාමාර්ග ගන්න ඕන දේවල් අපිට මෙන්න මේ රෙට්‍රෝ එකේදී එකතු කරන්න පුළුවන්. ඒක තමයි මේක තියෙන්නේ. එතකොට ළමයි මෙහෙම ලින්ක් එකක් හරි මොකක් හරි එකක් යවනවා ඔයාලගේ ප්‍රොජෙක්ට් මැනේජර් නැත්නම් ස්ක්‍රම් මාස්ටර් අපි කියන්නේ. ස්ක්‍රම් මාස්ටර් කියන ළමයි ස්ක්‍රම් ඉවෙන්ට්ස් කරන එක්කෙනාට තමයි. ස්ප්‍රින්ට් ප්ලෑනින් එකේදී මූලික වෙලා කරන්නේ. එතකොට එයා තමයි හැන්ඩල් කියන්නේ ඩ්‍රයිව් කරන්නේ. ඩේලි ස්ටෑන්ඩ් අප් එයා ඩ්‍රයිව් කරනවා. රෙට්‍රෝ එක ඒ දේවල් එයා ඩ්‍රයිව් කරනවා. ඒත් ආයෙත් ස්ක්‍රම් මාස්ටර් කියන්නේ ආයෙ තමයි ප්‍රොජෙක්ට් මැනේජර් තමයි ඒක කරන්නේ. එතකොට මේ වගේ යා ලින්ක් එකක් කියවනවා. එතකොට මීටින් එක අතරදී එතකොට හැමෝම වාගේ මේක ටයිප් කරලා දාන්න පුළුවන්. එතකොට මේක සාමාන්‍ය හොඳට අපි කරා නම් we were able to complete the ABC service කියලා දානවා. ඒතර මේකේ ඕන එකකට දාන්න පුළුවන්. මෙතන දාන එකයි නමක් මොනවද පේන්නේ. අර කමෙන්ට් කරන්න පුළුවන්. නැත්නම් අර ලයික් කරන්න පුළුවන්. මේ දේවල් කරන්න පුළුවන්. අපිට ඉම්ප්‍රූව් කරගන්න ඕන නම් මොනවා හරි we need to improve code quality කියලා අපිට මෙන්න මෙහෙම we need to improve code quality of the code base අපිට මේක අපිට ඉම්ප්‍රූව් කරගන්න පුළුවන්. එහෙම දාන්න පුළුවන්. අපිට ඉම්ප්‍රූව් කරන්න දෙයක් තියෙනවා නම් මේ වගේ දෙයක් දාන්න පුළුවන්. ඒතර අපි හිතමු අපිට මාර ඇක්ෂන් අයිටම් එකක් කරන්න ඕන. අපිට මොනවා හරි කියන්නේ මේක අනිවාර්යෙන් අපි කරගන්න ඕනේ. අපි හිතමු දැන් ඩෙවලොපර්ස්ලා සහ QA ලා දෙගොල්ලම වැඩ කරන්නේ එක එන්වයරන්මන්ට් එක. හිතමු QA ලාට QA එන්වයරන්මන්ට් එකක් නැහැ. ඒගොල්ලෝ වැඩ කරන්නේ div එකේ. එතකොට අපි හිතමු දැන් එක version එකක් ඩෙවලොපර්ස්ලා සර්විස් එකට දාලා QA ලා ටෙස්ට් කර ඉද්දි වෙන version එකක් ආයෙ දානවා. එතකොට මොකද වෙන්නේ? QA ලාට ඒක කරගන්න බෑ. නේද? ඒතර ප්‍රශ්නයක් නේ. ඒක ටෙස්ට් කරද්දී එක්ක රිසල්ට් එක එන්නේ. බාල්දි version එක වෙනස්. කවුරු deploy කරනවා කියලා කියලාත් නැහැ. එහෙම මොනවත් නැහැ. ඔයේ දානවා. මොහරි version එකක් දානවා. ඒතර QA ලා හරියට ටෙස්ට් කරනවා. ඒත් එකපාරට රිසල්ට් එක වෙනවා. සමහර වැඩ කරන්නේ නැහැ. සර්විස් අවුල් වෙනවා. කන්ෆ්ලික්ට් එකක් දැන් මෙතන. ඒතකොට මේ වගේ දේවල් සහ අපිට මොනවද ගන්න පුළුවන් ඇක්ෂන් දේවල් කියලා අපි මෙතන ටයිප් කරන්න පුළුවන්. ඒතකොට අපිට මේක දාමු QA කෙනෙක් විදියට අපිට separate QA environment එකක් ඕනේ කියන එක. Need a separate the test team because
we only have the new environment and we always get in conflicts with the service versions. මෙන්න මේ වගේ දෙයක් ළමයි ඔයාලට දාන්න ලින්ක්ස් ගණන් ගන්න එපා චුට්ටක් ස්පෙලිං හැම ආවේ. ඔන්න ඔය වගේ දෙයක් තමයි මේ රෙට්‍රෝ එකේදී අපි කරන්නේ. දැන් ඔයාලා මම හිතන හොඳ අයිඩියා එකක් එන්න දීලා මොකද්ද මේ රෙට්‍රෝ එකේදී කරන්නේ කියන්නේ. හරිද ළමයි? හරි. බේසිකලි මේක තමයි රෙට්‍රෝ එකේදී වෙන්නේ. හරි. ඊළඟ අපි සෙරමනි එක කරා මොකක්ද අපි ඊළඟ සෙරමනි එක කියලා බලමු. ඊළඟ සෙරමනි එක තමයි බෑක්ලොග් ගෲමින් කියන එක. එතකොට මේක සාමාන්‍යයෙන් කරන්නේ ස්ප්‍රින්ට් එක මැදිදි වගේ තමයි පොඩි වෙලාවක් කරන් තමයි කරන්නේ. මේක කියන විදිහට 100ක ස්ප්‍රින්ට් හෝල් කැපැසිටි එකක් කරන් තමයි මේක ස්ප්‍රින්ට් එකක් කියනවනේ මතකනේ. ආයි කියනවා අති 2යි දවස් 10යි වැඩ කරන දවස් 10යි. ඒ අතරතුර පොඩි මීටින් එකක් කරන් තමයි මේ බෑක්ලොග් ගෲමින් එක කරන්නේ. මේකෙදි අපි කරන්නේ දැන් මේ ස්ප්‍රින්ට් එක ඉවර කරලා සති දෙකකින් පස්සේ ඊළඟ ස්ප්‍රින්ට් එක පටන් ගන්නවනේ. එතකොට අන්න එතකොට ඒ ස්ප්‍රින්ට් එකට අපි මොනවද ගන්නෙ මොනවද කරන්නේ ටාස්ක් ප්‍රයොරිටයිස් කරන්නේ ඒකට ඩීටේල්ස් දානවා මොනවද අපිට ඕන කියලා එස්ටිමේට් කරනවා. මෙන්න මේ දේවල් කරන්නේ මේ බෑක්ලොග් ගෲමින් එකේ. කියන්නේ මොකෝ ඊළඟ ස්ප්‍රින්ට් එකේදී අපි ගන්න ඕන ප්‍රයොරිටි ටාස්ක් මොනවද? ප්‍රයොරිටි එක අනුව ටාස්ක් මොනවද? ඒවා අපි කැටගරයිස් කරනවා. එතකොට ඒවා අසයින් කරගන්නවා ටක් ගාලා හරි. එහෙම නැත්නම් අපි එස්ටිමේට් කරනවා. හරි. ඉදිරි කටයුතු ප්ලෑන් කරගන්න එක තමයි බෑක්ලොග් ගෲමින් වලදී කරන්නේ. ඒක තමයි මේ සිම්පල් විදිහට කිව්වොත් ඒක තමයි මේ බෑක්ලොග් ගෲමින් වල කරන්නේ. හරි. ඒතර ළමයි මෙතන ඔයාලට පේනවා ඇති සෙරමනි චීට් ෂීට් එක තියෙනවා එක එක සෙරමනිස් වල. එතකොට කොයි වෙලාවෙද එක තියෙන්නේ කියන එක තියෙනවා. ඩියුරේෂන් එක සාමාන්‍ය සහ පර්පස් එක මොකක්ද කියන එක ඔයාලට පේනවා ඇති තියෙනවා. හරි අපි බලමු කොහොමද වැඩක් අපි එස්ටිමේට් කරන්නේ කොහොමද අපි මේ දේවල් කරන්නේ කියන්නේ ස්ටෝරි පොයින්ට්ස් කොහොමද දාන්නේ කියන දේවල් අපි කතා කරගමු. ඇත්තටම හරි. ඉස්සෙල්ලා කතා කරලා බලමු මොකද්ද මේ ස්ටෝරි පොයින්ට් එකක් කියන්නේ කියලා. හරිද? Story point is a number that describes the overall size of a task. Story point එක කියන්නේ simple වශයෙන් කිව්වොත් එහෙම ඒ කරන task එකේ size එක අපි විස්තර කරන්න තමයි මේ story point එකක් කියලා දාන්නේ. අපි හිතමු අපි A කියලා task එකක් කරනවා. අපි ඒ කියන task එක අපිට ඒකේ size එක කියන්නේ අපිට මේක ඉවර කරන්න කොච්චර port එකක් යයිද මේ task එක කරන්න කියන එක අපි අර අඳුන්නන්නේ මේ ස්ටෝරි පොයින්ට් වලින්. හරිද? එතකොට ඔයාලට පේන ඇති මේකේ a point bundle together three things. ඒ විතර පොයින්ට් දාන එකටත් three things තියෙනවා බලන්න effort එක. How much work volume is involved කියන එක. අපි කොච්චර වැඩක් හරි volume එකක් ඒක involved වෙනවද කියන එක. එතකොට complexity ඒකේ අපි ගන්න ටිකට් එක කොච්චර අපිට අමාරුද නැත්නම් මොනවද ට්‍රිකි පොයින්ට්ස් තියෙන්නේ කියන එක ඒ දාන ස්ටෝරි පොයින්ට් එකෙන් අඳුර ගන්න පුළුවන්. මොන හරි මේ ටාස්ක් එකේ රිස්ක් එකක් තියෙනවා නම් හැම ග්‍රේ ඒරියා එකක් තියෙනවා නැත්නම් අපිට මේක අන්සර්ටිනිටි කියන්නේ අපිට ඒක ග්‍රේ ඒරියා එකක් තියෙනවා සහ රිස්ක් එකක් වගේ තියෙනවා නම් අපි දාන්න නැතුර ඒ වගේ දේවල් වලට අපිට මේ ස්ටෝරි පොයින්ට් දාන එකෙන් අපි දාන ස්ටෝරි පොයින්ට් එකෙන් අඳුර ගන්න පුළුවන් කොහොමද මේ ටාස්ක් එකේ කම්ප්ලෙක්ස් එක සහ කොහොමද මේ ටාස්ක් එකේ ඕවරෝල් සයිස් එක කියන එක තමයි ස්ටෝරි පොයින්ට් එකෙන් අපි කරන්නේ. හරිද? බේසිකලි ඒ වගේ දෙයක් තමයි කියන්නේ. ඒතරවට පේනවාද think of it like hiking trails. You don't say a trail takes 3 hours. That depends on the person. You say it's easy, moderate or hard. Story points rate a task difficulty at the same way for the whole team. හරිද? සිම්පල් විදියට එහෙම තමයි ඒක කියන්නේ. හරි. ඒතර දැන් ඔයාලට ප්‍රශ්නයක් කියනවා ඇති. ඉතින් දැන් ওই ටාස්ක් එකකට ওই ස්ටෝරි පොයින්ට් එකක් දාද්දි ඔච්චර කොහොම කියනවා අපිට දැන් පැය ගාණක් දාන්න පුළුවන්. හරිද? හරි. අපිට මෙච්චර එෆෝට් එකක් යනවා. මෙච්චර සයිස් මේ ටාස්ක් එක. හරි මේක එන ට්‍රිකි මෙහෙම දෙයක් තියෙනවා. මෙහෙම කම්ප්ලෙක්ස්. මේක ටාස්ක් එක අමාරුයි. හරිද? සමහර පොයින්ට් තියෙනවා අපේ රිස්ක් එකක් තියෙනවා. මේ දන්නවා රිස්ක් එකක් තියෙනවා. මේක සමහර ග්‍රේ ඒරියා තියෙනවා. ඉතින් අපි මේ ස්ටෝරි පොයින්ට් එකක් දාන්න તો අපිට මේ
පැය වලින් දාන්න පුළුවන්. එහෙම වෙලාවක් දාන්න පුළුවන්. හරි මම මේ ටාස්ක් එක ගන්නවා මම ඔටෝ හරි හිතමු ටාස්ක් එකක් තියෙනවා ටෙස්ට් කරන්න. ටාස්ක් එක ගත්තා. මම මේකට කියනවා මට මේක ටෙස්ට් කරන්න පැය 3ක් ඇති. හරි ඊළඟ ටාස්ක් එක ඔටෝමේට් කරන්න. මට මේ ටාස්ක් එක ඔටෝමේට් කරන්න පැය 8ක් දෙන්න. ඇයි අපි එහෙම පැය වලින් දාන්නද? එහෙම ටයිම් එකක් දාන්නද මේ ස්තර පොයින්ට් විදියට දාන්න කියන එක අපි බලමු ඊළඟ ස්ලයිඩ් එකේ. මට පේනවා ඇති why points instead of hours. පැය වලින් දාන්න නැතිව ඇයි අපි points use කරන්න කියන එක සිම්පල් විදියට මේ කියලා තියෙන්නේ. Estimating in hours. Different for each person is p. ඔයාලට පේනවා ඇති අපි hours වලින් දැම්මොත් අපි පැය දෙකේ work එක. හරිද? සමහර අයට පැයෙන් කරලා ඉවර කරන්න පුළුවන්. සමහර අයට පැය දෙකකට වල යනවා. එතකොට ඒක සාධාරණ නැහැනේ. ඔයාලට පේනවාද people are bad at guessing exact time. ඇත්තනේ. මිනිස්සුන්ට හරියටම ටයිම් එක ගෙස් කරන්න පුළුවන්. මට මේ වෙලාවෙද්දි මට මේක ඉවර කරන්න පුළුවන්. පැය දෙකයි මට ඕනේ. පැය දෙකකින් ඉවර කරනවා. පුළුවන්ද? බෑ. සමහරවිට පැය 3-4 යන ඒවාත් තියෙනවා. මොන හරි ප්‍රශ්නයක් කියලා. අර පොයින්ට් 3 මතකද? මහා රිස්කියක් ආවොත් නැත්නම් හරි ග්‍රේ ඒරියා එකක් තිබ්බොත් කරන වෙලාවේ ඊට වඩා යනවා. කම්ප්ලෙක්සිටි එක කරද්දි සමහරවට තේරෙන්නේ කරද්දි නම් අම්මට මේක මාර අමාරුයි. තාම මොනවද ඉන්න සීන් එකක් තියෙනවනේ කියලා අපි කරද්දි තමයි තේරෙන්නේ. අපි දාන එෆෝට් එක. ඔන්න කරුණු තුන තමයි ඔය ස්ටෝරි පොයින්ට් එක පදනම් වෙන්නේ. හරිද? ඔයාලට පේන්නේ නැති ඒව සම්බන්ධ වෙනවා මෙතෙන්ට. අපිට ටයිම් එක ගෙස් කරන්න බෑ මිනිස්සුන්ට. මට පැය තුන මේක කරන්න පුළුවන්. ඒක එහෙම කියන්න බෑ. ඒක ඊට වඩා යන්න පුළුවන්. හරිද? එතකොට එහෙම වුණාම අර තමන්ට දැනන එක ප්‍රෙෂර් එකක්. ගන්න ඩෙඩ්ලයින් එකක්. මම මේ පැය තුනෙම මේක ඉවර කරන්න ඕනේ. දැන් පැය තුන මට කරගන්න බැරි වෙයි. මාර කේස් එක. කරගෙන යද්දි දැන් පැය දෙකක් විතර යද්දි තියෙනවා තාමමඩ තව පැය තියෙන්නේ. කොහොමද මේක පැය තුනින් ඉවර කරන්නේ? මේක කරන්න බෑ. දැන් ප්‍රෙෂර් එකක් එනවා අපිට නේ. ඒක හරියන්නේ නැහැ. වැඩි සෙට් වෙන්නේ නැහැ. හරිද? ඔයාට ආයෙ කරන්න වෙනවා ටීම් එකේ මොකක් හරි චේන්ජ් එකක් ආවොත් team change when the team change one has to be redone when the team change. දැක්කනේ? ටීම් චේන්ජ් එකක් වෙද්දී ඔයාට ආයෙක කම්ප්ලීට් කරන්න වෙනවා. එතකොට එතන එන්න කචල් ගොඩයි. දැන් ඔයාලා පැය 3ක් කරන්න තියෙන එක පැය 3ක් කරන්න තියෙන එක ඔයාට දැන් පැය 3ක් කරගන්න බැරි වෙනවා. ඒකයි දැන් මේ අපි hours වලින් estimate කරන්නේ නැත්තේ වැඩක්. එතකොට අය අපි මේ point දාන්නේ. what we call same meaning of the whole team. හරිද? comparing is easier than guessing time. දැන් ඔයා හිතන්න ඔයා කියනවා ඔයාට ටාස්ක් එකක් ඔයාට සාමාන්‍ය පැය 3න් ඉවර කරන්න පුළුවන් කියලා කියමුකෝ. හරි. ඔයාට දැන් පැය 3න් ඉවර කරනවා. ඔයාට දැන් පැය 3න් ඉවර කරගන්න බෑ. පැය 4-5ක් යනවා. හැබැයි ඔයාට දාන්න පුළුවන්. ඔයාට දවසක් ගතවොත් සාමාන්‍යයෙන් ඉවර කරගන්න පුළුවන්. දැන් ඔයාට පැය ගානෙන් කිව්වොත් එහෙම පැය 3න් ඉවර කරන්න බැරි එක තමයි පැය 4-5ක් ගියාම ඉවර කරගන්න පුළුවන්. හරි ඒක හරි. ඒ ගෙස් ටයිම් එක ගෙස් කරද්දි වර්ධින. හැබැයි ඔයාට දවසක් ගතවොත් ඒක සාමාන්‍යයෙන් ඔයාට තේරෙන මේ ටාස්ක් එකේ තියෙන අනුව දවසක් ඇතුළත ඔයාට මේක කරගන්න පුළුවන් කියන එක. ඒතොර ඒ ගන්න ටාස්ක් එකේ කම්ප්ලෙක්සිටි එක අනුව හරිද? ගන්න ටාස්ක් එකේ කම්ප්ලෙක්සිටි එක ඔයාට දාන්න පුළුවන් එෆෝට් එකේ ටාස්ක් එක සහ රිස්ක් හරි මොන හරි කියවන ග්‍රේ ඒරියා දිනන නම් ඒක ඔයාට ඒ වෙලාවේ හිතලා බලලා ඔයාට පොයින්ට් එකක් දෙන්න පුළුවන්. හරි. ඔයාට මට මේක වන් ස්ටෝරි පොයින්ට් ඇති. වන් ස්ටෝරි පොයින්ට් කියන්නේ ළමයි සාමාන්‍යයෙන් ඒක දවසක් කියන එක නෙමෙයි හොඳ. එකක් කියලා දාන දවසක් කියන එක නෙමෙයි. ඒ කම්ප්ලෙක්ස් එක. මට මේක වන් ස්ටෝරි පොයින්ට්. කියන්නේ මට මේක කරගන්න පුළුවන් අවුලක් නැහැ ෂේප්. 2 ස්ටෝරි පොයින්ට් 3 ස්ටෝරි පොයින්ට් එහෙම දාන්න පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නැහැ. එතකොට ඔයාට පේනදී තව පොයින්ට් එක captures complexity and risk not just the time and used to measure velocity points and speed. velocity කියලා එකක් තියෙනවා ළමයි. ඒක මම පස්සේ පැහැදිලි කරන්න. ඒක අපිට measure කරන්න ගන්න පුළුවන් මේ sprint points වල. දාන estimate කරන points. ඔයා හිතන්න දැන් ඔයාට එනවා ටෙස්ට් ප්ලෑන් එකක්. හරි ටෙස්ට් ප්ලෑන් කියලා එනවා. දැන් ඉන්ටර්න් කරන සමහරට දන්නවා ඇති. අන්ඩර් ග්‍රැජුවේට්ස් වල නම් දන්නේත් නැතුව ඇති. ටෙස්ට් ප්ලෑන් කියලා එකක් තියෙනවා. දැන් ඒක ඩිසයින් කරනවා දානවා ඔයාට පැය 5න් කරන්න පුළුවන්. පැය 5න් කරන්න පුළුවන්. බෑ ඒක අපි පැය වලින් දාන්න නැත්තේ. ඔයාට මේකට සාමාන්‍යයෙන් ඔයා දාන 2 ස්ටෝරි පොයින්ට්. නැත්තම් 3 ස්ටෝරි පොයින්ට් එනවා මට මේ වැඩේ කරන්න. හරිද? 3 ස්ටෝරි පොයින්ට් කියන්නේ දවස් 3ක් නෙමෙයි. පැය 3කුත් නෙමෙයි. හරිද? ඒක ඉන්ඩස්ට්‍රි එකට ඇවිල්ලා ඒක කරද්දී ඔයාට තේරෙනවා නිකන්. ඔයාට ඔටෝමේෂන් වැඩක් දෙනවා. ඔයා කියනවා ඔයාට මේක කරන්න 3 ස්ටෝරි පොයින්ට් යනවා. හරිද?
ඒ 30 ස්ටෝරි පොයින්ට් එකට දාලා යනවා බේස් ප්‍රොජෙක්ට් එක හදන එක, ඒ end points API automation and end points automate කරන එක, ඒවා එතකොට ඒ දේවල් ඔයාලට අදාළ වෙනවා. ඒතකොට ඔයාලා හිතනවා ඔයාලට මේක 3 ස්ටෝරි පොයින්ට් වලින් යද්දි මේක වැඩ කරගන්න පුළුවන්. නැත්නම් 2 ස්ටෝරි පොයින්ට් වලින් යද්දි මේක කරගන්න පුළුවන් කියන එක ඔයාලට කියන්න පුළුවන්. හරි. අපි බලමු මේ කොහොමද මේ ස්ටෝරි පොයින්ට්ස් දාන්නේ කියලා. මේක අපි හිතන ඉලක්කම් දාන්න බෑ. 1 2 3 4 5 ඒවා එහෙම දාන්න පුළුවන්. හැබැයි මේක සමහර ඉලක්කම් අපිට දාන්න බෑ. කොහොමද මේක දාන්නේ කියන එක අපි බලමු ඊළඟ ස්ලයිඩ් එකේ. හරි. ඔයාලට පේනවා ඇති Fibonacci series sequence. එතකොට මෙන්න මේ ඉලක්කම් වල විතරයි ඔයාලට ස්ටෝරි පොයින්ට් එකක් දාන්න පුළුවන් වෙන්නේ. හරි. ඔයාලට පේනවා ඇති ස්ටෝරි පොයින්ට් එකක් නම් ඔයාලට එක දාන්න පුළුවන්. ස්ටෝරි පොයින්ට් එකක් නම් ඔයාලට ටාස්ක් එක දෙකක් දාන්න පුළුවන්. ස්ටෝරි පොයින්ට් තුනක් යනවා නම් ඔයාලට තුනක් දාන්න පුළුවන්. ඒතර ස්ටෝරි පොයින්ට් පහක් යනවා නම් පහක් දාන්න පුළුවන්. 8 13 21 වගේ තියෙනවා. සාමාන්‍යයෙන් උපරිම සෙට් වෙන්නේ 18ක් වගේ තමයි ඉතින්. සාමාන්‍යයෙන් එහෙම තමයි මම දැකලා තියෙන්නේ. 13 21 නම් සෙට්ලක් දැකලා නැහැ මම. ඒතර ඔයාලට පේනවා ඇති the gaps grow on purpose. Big tasks carry more uncertainty, so we can't size them precisely. හරිනේ. It forces a clear choice. Is this a 5 or 8? Is easier than a 6 or 7? Basically තමයි මේ විදිහට තමයි අපි story points දාන්නේ. මෙන්න මේ Fibonacci sequence එක අනුව තමයි අපි story point task එකකට දාන්නේ. හරි. මෙයාගේ තාත් වෙන ප්ලෑනින් පෝකර් කියලා ඔප්ෂන් එකක් තියෙනවා. ඒක සමහරවට කරනද අපේ ටීම් එකේ සමහර මේක දවස්වල කරා. ඒ කියන්නේ ටීම් එක හැම ඩිසයිඩ් කරනවා ප්ලෑනින් එකේදී නැත්නම් ගෲමින් එකේදී මේ කොච්චරට මේක ටාස්ක් එකකට කොච්චර යනවද කියන එක හිතන්න. දැන් ඩෙවලොප්මන්ට් ටාස්ක් එකක් තියෙනවා. ඩෙවලොපර්ස්ලා මීටින් එකේ ඉන්නවා. මේ පොඩි අර ටෙට්‍රා බෝඩ් එක වගේ බෝඩ් එකක් යවනවා. ඒකල අපිට වෝට් කරන්න පුළුවන් මේ ටාස්ක් එක කීයක් යනවද? 3ක් 2ක් කියලා වෙලා දාන්න පුළුවන්. 1 2 3 එහෙම කියලා තියෙනවා. අර Fibonacci sequence එකට තියෙනවා. ඒක අපිට අදාළ ගාන ටයිප් කරාම ස්ටෝරි පොයින්ට් 3ක් ඇති මේකට. එහෙම ටයිප් කළා බලන්න. ඒතර ඒ අතරින් වැඩිපුර වෝට් කරලා තියෙන ස්ටෝරි පොයින්ට් ගානට දැන් 3 නම් වැඩිපුර හැම එක්කෙනා 3 3 දාලා දෙනවා. 3 තමයි ගන්නෙ. එක්කෙනෙක් 2ක් දාලා අනිත් එක්කෙනා 1ක් දාලා අනිත් 3 දෙනෙක් 3ක් දාලා තිබ්බොත් ඒක අර වැඩිපුර දාලා තියෙන ඒවා තමයි එයා ඒ ස්ටෝරි පොයින්ට් එක ඇසයින් කරන්නේ. ඒ වගේ දෙයක් මේකකින් තමයි වෙන්නේ. හරි. What the points usually mean? ඔයාලට පේනවා ඇති. දැන් අර ඉස්සලා පොයින්ට් කිව්වට වා ඔටෝමේෂන් එකක් ගන්න ස්ටෝරි පොයින්ට් 3ක් ගන්නවා. ටෙස්ට් ප්ලෑන් එකක් ගන්න ස්ටෝරි පොයින්ට් 3ක් ගන්නවා. අර එහෙම කිව්වට දැන් ස්ටෝරි පොයින්ට් කිව්වට මම කියවනේ මේක පැය 3කුත් නෙමෙයි දවස් 3කුත් නෙමෙයි. ස්ටෝරි පොයින්ට් 3න් කියන්නේ කියලා. එතකොට මෙන්න මේ තමයි ඒක තීරණය වෙන්නේ. ස්ටෝරි පොයින්ට් 1ක් 2ක් අතර කියන්නේ පොඩි දෙයක්. tiny. හරිද? Clear quick change no real unknowns. හරිද? වා 3 5 අතර වගේ දානවා ස්ටෝරි පොයින්ට් ටාස්ක් එකට small medium. a normal task understood some effort එකක් යනවා. හරිද? 8ක් වගේ දාන ලොකු ටාස්ක් එකක sizable a bit complex watch the risk. 13ක් කියන්නේ very large lot of work or unknowns consider splitting it. split. දැන් ඒ වගේ 21 ප්ලස් ඔය වගේ වුණා සෙට් වෙන්නේ නැහැ ඉතින් ඇත්තටම. උඩරිම 8ක් වගේ තමයි එන්නේ. දාන ඒවා තියෙන්නේ. ඉතින් ඔය විදිහට තමයි අපි ස්ටෝරි පොයින්ට් එකක් දාදී ඒ පොයින්ට් එකේ මොකක්ද ඒකේ මීන් එක කියන එක තේරුම් ගන්න ඕනේ. ඔය විදිහට තමයි ඒක තියෙන්නේ. ඉස්සෙල්ලා මම කිව්වා velocity කියලා එකක් තියෙනවා කියලා. මොකද්ද මේ velocity කියලා ඔයාලට තේරෙන්නේ නැති? The total points of a team finishes a sprint in a sprint. Take it over a few sprints to forecast how much the team can take on next time. ඒ කියන්නේ මේ ස්ටෝරි පොයින්ට් වලින් අපිට නිකන් අර නිකන් පස්තාර වගේ දාලා බලන්න පුළුවන් velocity එක. ටීම් එකට තව කොච්චර ගන්න පුළුවන්ද නෙක්ස්ට් ඊළඟ පාරේදී නැත්තම් අපි ටීම් එක වැඩියෙන් වැඩ කරලා තියෙනවද අඩුවෙන් වැඩ කරලා තියෙනවද අර ඒ වගේ දත්ත සටහනක් අපි මොනවා හරි එහෙම ගන්න පුළුවන් මේ velocity එකෙන් කියන්නේ ඒ වගේ දෙයක් තමයි සාමාන්‍ය. ඊළඟට අපි යමු business calendar එකට. ඔයාලා දන්නවා සාමාන්‍යයෙන් අපි අවුරුද්දකට quarters 4ක් තියෙනවා කියලා Q1, Q2, Q3 කියලා Q3, Q4 මේ විදිහට තමයි quarter එක අපි industry එකේ අඳුරන business එක. එතකොට ළම එක quarter එකකට මාස 3ක් අයිති වෙනවා. එතකොට අපි යනවා quarter 1 එකේ ජනවාරි එකේ ඉඳන් මාර්ච් 31 දක්වා මාස 3යි. quarter 2 April 1 June 30, quarter 3 July 1 September
ඇත්තේ. මේ වගේ මාස 3 ගාන තමයි අයිති වෙන්නේ. සමහර මේ ක්වාටර් 1 කොම ජනවාරියේ ඉඳන් මාස 30 වෙනකන් මේම අයිති වෙනවා කියලා කියන්න ඕන. එහෙම දෙයක් නෙවෙයි. අර ජූනි අගෝස්තු ජූලි ඉඳන් අගෝස්තු වෙනකන් ඔයාලට ජූලි ඉඳන් සැප්තැම්බර් වෙනකන් ඒ වගේ ක්වාටර් 1 එක පටන් ගන්නත් පුළුවන්. සෝරි ජූලි 1 ඉඳන් අගෝස්තු සැප්තැම්බර් 30 කියලා හිතන්නකො. මේ ක්වාටර් 3 එකක් ගන්නකො Q1 එකට. ඒ වගේ එහෙම වෙන්නත් පුළුවන්. දැන් මම සාමාන්‍යයෙන් ඔය ඉන්ඩස්ට්‍රියල් පටන් ගන්න ඉන්ඩස්ට්‍රියල් තියෙන. ඒ වගේ වෙන්නත් පුළුවන්. එතකොට අපිට පේනවා each quarter is a 3-month period used for financial reporting, business planning and academic scheduling. මේ දේවල් වලට තමයි ක්වාටර් එකදී වෙන්නේ කියන දේවල් තමයි පැහැදිලි කරන්නේ. ලොකු දේවල් මේවා ලොකුවට අවශ්‍ය වෙන්නේ නැහැ. A physical year. What is physical year? A physical year is a 12 months period of a company uses for the accounting and financial reporting. ඔයාලා පේනවාදී ආරමයිසල කිව්වට පේනවාද ස්ටෑන්ඩඩ් කැලෙන්ඩර් එක දකුණු අත පැත්තෙන් තියෙන ස්ටෑන්ඩඩ් කැලෙන්ඩර් එකේදී ක්වාටර් 1 එක පටන් ගන්න ජනවාරි මාර්ච් ක්වාටර් 4 එක ඔක්තෝබර් දෙසැම්බර්. ඒතර ෆිසිකල් එක අපි මම කි ෆිසිකල් එක පටන් ගද්දී ඔයාලා පේනවා ඇති Q1 එක පටන් ගන්නෙ ෆිසිකල් එක ජූලි වලින්. ජූලි 1 ඉඳන් සැප්තැම්බර් වෙනකම්. හරිද? Q4 එක වෙන්නේ ඒතර අප්‍රේල් ජූනි. මෙහෙම ස්ටාර්ට් වෙන්නේ ජූලි 1 න් තමයි ෆිසිකල් ඉයර් එක පටන් ගන්නෙ. ෆිසිකල් ඉයර් ක්වාටර් එක පටන් ගන්න. Then how it's all fits together. Physical year 12-month period for accounting and business targets. Just quarters and quarters Q1 to Q4. Each fiscal year is split into 4 3 months quarter. හරිනේ. quarter 4ක් තියෙනවා. ඒ quarter එකකට මාස 3ක් අය තියෙනවා. ඒතර sprint එකක් තියෙනවා. Each quarter is broken into the fixed 2 weeks time boxes. 10 working days. කියන්නේ ඔයාලට මම කිව්වේ ස්ප්‍රින්ට් එක සති දෙකයි working දවස් 10යි. ඒ quarter එක. ඒ each quarter එකක් කැඩෙන විදිය තමයි තියෙන්නේ ස්ප්‍රින්ට් විදියට. එතකොට the work in each sprint the team commits to a backlog, builds it and the review and plan the next. අර අපි කිව්ව ceremonies වෙන්නේ ඊට පස්සේ තමයි ඉතින් මේ ceremony ටික වීගෙන යන්නේ. හරි ඔයාලට පේනවා ඇති දැන් මේක සාමාන්‍යයෙන් දැන් decoding FY26 Q1 S2. එතකොට මේක වෙන්නේ FY26 කියන්නේ ළමයි 2000 physical year 2026 Q1 කියන්නේ first quarter එක ඒ year එකේ. එතකොට S2 කියන්නේ sprint දෙක කියන එක දෙවෙනි sprint එක තමයි යන්නේ කියන එක quarter එක ඇතුලේ. ඔයාලට Q1 S1 කිව්වොත් sprint එක ඒ quarter 1 එකේ sprint එක. එතන FY26 Q2 S2 කියලා තිබ්බොත් දෙවෙනි ක්වාටර් එකේ ස්ප්‍රින්ට් දෙවෙනි එක. ඒ විදිහට තමයි මේක හදාගන්නේ. හරි. ඉතින් අපි අද ඉගෙන ගත්තේ මොනවද agile ceremonies, scrum events කියන්නේ මොනවද, එක එක event වල වෙන්නේ මොනවද කියන දේවල් තමයි අපි අද ඉගෙන ගත්තේ. ඒත් එක්කම story points කියන්නේ මොනවද, ඒවා දාන්නේ කොහොමද? ඒත් ඒවා. මේ දේවල් තමයි අපි මේ අද session එකේදී ඉගෙන ගත්තේ. හරි. එතකොට මම හිතනවා ළමයි ඔයාලට agile and scrum framework නැත්නම් methodology ගැන හොඳ අවබෝධයක් එන්නේ නැති කියලා undergraduates ළමයි මේක බලනවා නම් යාළුවා හොඳ අවබෝධයක් එන්නේ නැති කොහොමද මෙයා වැඩ කරන්නේ කියන එක. ඒත් එක්කම intern කරන අයට තව ඩයක් යාළුවාගේ දැන වැඩි වෙන්නේ නැති සාමාන්‍ය associate level වල ඊට උඩ ඉන්න අයට නම් මේක සාමාන්‍ය දෙයක්. ඉතින් මේක ඔයාලා මේ පීඩික බලනවා නම් ඉතින් ඔයාට මේකෙන් හොඳ අයිඩියක් ගන්න පුළුවන්. ඔයාට කොහොමද මේ ඇත්තට මොකක්ද මේ වෙන්නේ මේ සෙරමනිස් වල කියන එක. ඉතින් එහෙනම් මම හිතනවා ඔයාලා හොඳ දැනුමක් මේකෙන් ලබා ගන්න ඇති. සමහර නොදන්න දේවල් දැනගන්න ඇති. දන්න දේ චුට්ටක් තව වැඩි වෙන්න ඇති කියන දේ. ඉතින් අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. බලමු ජිරා බෝඩ් එකක්. ජිරා බෝඩ් ඊළඟ වීඩියෝ එකේදී ළමයි මම ප්ලෑන් කරේ ජිරා බෝඩ් එකක් කියන්නේ ස්ක්‍රම් බෝඩ් එක නැත්නම් අපි කියනවා කොහොමද ටාස්ක් කැඩෙන්නේ, එපික් කියලා එකක් තියෙනවා. ඒ එපික් එක කඩාගන්නේ කොහොමද, එක එක ටාස්ක් වලට ස්ටෝරි පොයින්ට් දාන විදිය, assign වෙන විදිය, මේ දේවල් අපි කතා කරමු ඊළඟ වීඩියෝ එකේදී.